අපි එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන මේ ලැප්ටොප්ස් වල, මොබයිල් ෆෝන්ස් වල, රවුටර්ස් වල, ස්විච් වල වගේ නෙට්වර්ක් එකකට සම්බන්ධ වෙන්න පුළුවන් හැම ඩිවයිස් එකකටම යුනික් ඇඩ්‍රස් එකක් තියෙනවා කියලා ඔයාලා දැනගෙන හිටියද? මෙන්න මේ වගේ නෙට්වර්ක් එකකට සම්බන්ධ වෙන්න පුළුවන් හැම ඩිවයිස් එකකටම නෙට්වර්ක් ඉන්ටර්ෆේස් එක හඳුනා ගැනීමට ඇඩ්‍රස් එකක් තියෙනවා. මෙන්න මේ ඇඩ්‍රස් එකට තමයි අපි MAC ඇඩ්‍රස් එක කියලා කියන්නේ. හරි. IEEE කියලා ආයතනයක් තියෙනවා. ඒ කියන්නේ Institute of Electrical and Electronics Engineers කියන ආයතනය. මෙන්න මේ ආයතනය මගින් තමයි මුළු ලෝකෙම නෙට්වර්කින් සඳහා ස්ටෑන්ඩඩ් සකස් කරන්නේ. ඒ කියන්නේ නෙට්වර්කින් සම්බන්ධ තීරණ ගන්න මෙන්න මේ ආයතනය මගින්. අපිට MAC ඇඩ්‍රස් ලබා දෙන්නෙත් මෙන්න මෙයාලා. මෙයාලා අපිට ලබා දෙනවා කිව්වට මෙයාලා කරන්නේ MAC ඇඩ්‍රස් බ්ලොක්ස් වශයෙන් එහෙම නැත්නම් ලිස්ට් වශයෙන් හදනවා. ඒකල්ලා මෙයාලා මේවා දෙනවා නෙට්වර්කින් ඩිවයිස් මැනුෆැක්චර්ස්ලට. ඒ කියන්නේ Apple, Intel, Broadcom, Samsung වගේ කම්පැනිස් වලට මෙයාලා මේ MAC ඇඩ්‍රස් ලිස්ට් ලබා දෙනවා. එතකොට මෙන්න මේ කම්පැනිස් මගින් එයාලා හදන ඩිවයිස් වලට මේ IEEE කියන ආයතනය මගින් දීපු ලිස්ට් එකෙන් MAC ඇඩ්‍රස් එක එක ඇඩ් කරනවා. එක ඩිවයිස් එකකට එක ගානේ මේ නෙට්වර්ක් ඩිවයිස් මැනුෆැක්චර්ස්ලා මේ MAC ඇඩ්‍රස් ඇඩ් කරනවා. හරි. ඔයාලට මෙන්න මේ විදිහට 48 bit විදිහට තමයි MAC ඇඩ්‍රස් එකක් බලා ගන්න පුළුවන්. අපි දැන් මෙන්න මේ වගේ කම්පියුටර්ස් හතරක් එකට සම්බන්ධ කරලා හදාගත්ත ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් ගමු. ඒ කියන්නේ මේක ඉන්ටර්නෙට් එකට සම්බන්ධ කරලා නැහැ. ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක්. හරි. අපි මේවට MAC ඇඩ්‍රස් දෙමු නිකන් 10 20 30 40 කියලා. හරි. එතකොට මෙන්න මේ 10 කියන කම්පියුටර් එකෙන් මේ 40 කියන කම්පියුටර් එකට ඉමේජ් එකක් යවනවා. හරිද? මේ ඉමේජ් එක යනකොට ඒක කොටස් වලට කැඩිලා තව තව දේවල් ඇඩ් වෙලා තමයි යන්නේ. අපි මේ දේවල් ඉස්සරහට කතා කරමු. අපි මෙතෙන්දී MAC ඇඩ්‍රස් කියන එක තේරුම් ගන්න ඕන නිසා අපි සරලව ඒක ගැන විතරක් කතා කරමු. හරි. ඔන්න දැන් ඉමේජ් එකක් තියෙනවා. මෙයා දැන් මේ ඉමේජ් එක යවන්න ඕනේ 40 කියන කම්පියුටර් එකට. මෙයා මොකද කරන්නේ? ඉමේජ් එක ගන්නවා. අරගෙන මේකට ඇඩ් කරනවා source address එක. ඒ කියන්නේ යවන්නාගේ ලිපිනය. ඒ කියන්නේ 10 කියලා ඇඩ් කරනවා මේකට. ඊට පස්සේ ලබන්නාගේ ලිපිනයත් ඇඩ් කරනවා. ඒ කියන්නේ 40. මෙන්න මේ විදිහට ඇඩ්‍රස් දෙක ඇඩ් කරලා මේක යවනවා මෙන්න මේ ලෝකල් ඒරියා නෙට්වර්ක් එකට. 10 කියන කම්පියුටර් එකෙන් මෙන්න මෙහෙම යවනවා. යවද්දි එයාට ඉස්සෙල්ලාම හම්බ වෙනවා 20 කියන කම්පියුටර් එක. 20 කියන කම්පියුටර් එක බලනවා ඩෙස්ටිනේෂන් ඇඩ්‍රස් එක 40 නේ 20 නෙමෙයි. එතකොට ඒකට දෙන්නේ නැහැ. ඊට පස්සේ ඉස්සරහට යනවා ආයි. ගිහිල්ලා මේ කම්පියුටර් එකටත් යනවා. එයාගේ ඩෙස්ටිනේෂන් ඇඩ්‍රස් එක බලනවා 30. ඒකත් නෙමෙයි. තව ඉස්සරහට යනවා. මේකේ ඩෙස්ටිනේෂන් ඇඩ්‍රස් එක බලනවා 40. ඔන්න හරි. මෙයාට ඉමේජ් එක ලබා දෙනවා. හරි. මෙන්න මේ විදිහට ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් ඇතුලේ දේවල් හුවමාරු කරගන්න තමයි අපිට MAC ඇඩ්‍රස් එක ඕනේ වෙන්නේ. හරි. මම මෙතන මේ ඉමේජ් එක කෙලින්ම අරගෙන මේ ඩෙස්ටිනේෂන් ඇඩ්‍රස් එකයි සෝස් ඇඩ්‍රස් එකයි දාලා යවුවා. ඔය විදිහට නෙමෙයි යෝක වෙන්නේ. ඉමේජ් එක අරගෙන මේක කොටස් වලට කැඩිලා තව එක දේවල් ඇඩ් වෙලා තමයි ඕක යන්නේ. අපි මේ දේවල් ඉස්සරහදී කතා කරමු. මට මෙතන ඔයාලට MAC ඇඩ්‍රස් එක කියන්නේ මොකක්ද කියලා සරලව පොඩ්ඩක් ඔළුවට දාන්න තමයි ඕනේ උනේ. හරි. එතකොට ඔන්න ඕකට තමයි අපි MAC ඇඩ්‍රස් එකක් කියලා කියන්නේ. අපි ඉස්සරහට කතා කරගෙන යද්දි තව ඔයාලට මේක ගැන හොඳට තේරෙනවා. අපි next video එකෙන් කතා කරනවා කොහොමද අපි මේ IP ඇඩ්‍රස් එකක් MAC ඇඩ්‍රස් එකක් අපි දත්ත හුවමාරු කරගද්දි භාවිතා කරන්න කියලා. අපිට අද කතා කරන්න තියෙන ওই ටික තමයි න. ඔයාලා අපේ මේ 100%ක් ෆ්‍රී යන වෙබ් හැකින් කෝස් එකේ කලින් වීඩියෝස් බැලුවේ නැත්තම් මෙන්න මේ පෙන්වන කාඩ් එකෙන් ගිහලා ප්ලේලිස්ට් එක බලන්න පුළුවන්. එහෙනම් අපි next video එකෙන් හම්බෙමු හැමෝටම ජය වේවා.